Hi, welcome back to my YouTube channel. ඔයාලා මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට log එකකින් අරගෙන ආවේ අපේ group assignment එකක් දෙල්ලන් වෙලා දිනුනේ කොහොමද කියලා. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් අපිට මේ සෙම් එකේ යුනිට් දෙකකටම හම්බුනේ එක වගේම අසයින්මන්ට්ස් දෙකක්. ඒකට අපිට කරන්න තියෙන්නේ කොහේ හරි ඩෙස්ටිනේෂන් එකක් තෝරගෙන ඒ ඩෙස්ටිනේෂන් එක ප්‍රොමෝට් කරන්න වීඩියෝ එකකුයි ඒකට අදාළ ප්‍රසන්ටේෂන් එකකුයි කරන්න. ඉතින් අපි එක යුනිට් එකකට ගලින් බිඳුනේ තෝරගත්තා. අනිත් එකට අපි තෝරගත්තේ බෙල්ලන්විල රජමහා විහාරයයි බෙල්ලන්විල පාර්ක් එකයි. ඉතින් අද අපි යන්නේ ඒකට අදාළ වීඩියෝ ක්ලිප් ටිකක් අරගෙන එන්න. ඉතින් මම හොස්ටල් එකෙන් පිටත් වුණා. දැන් තියෙන්නේ උදේ කෑම එකත් අරගෙන අනිත් ළමයි එක්ක ගමන යන්න. ඉතින් මේක ගෲප් අසයින්මන්ට් එකක් විදිහට තමයි අපිට කරන්න උනේ. ඉතින් අපේ ගෲප් එකේ මාත් එක්ක 6 දෙනෙක් ඉන්නවා. ඉතින් අපි ඉස්සෙල්ලාම ගියේ බෙල්ලන්විල රජමහා විහාරයට. ඉතින් පන්සලට ගිහිල්ලා මුලින්ම දැක්කේ මෙයාව. ඉතින් එයාගේ නම නම් පණ්ඩුක කියලා තමයි කිව්වේ. ඉතින් අපි පණ්ඩුකවත් බලලා ඊට පස්සේ ආවා අපි වීඩියෝ එකේදී කතා කරන්නේ මොනවද කියලා පොඩ්ඩක් කතා වෙන්න. ඉතින් ඇත්තටම කියනවා නම් මේ පන්සල ගොඩක් ඓතිහාසික වශයෙන් වැදගත්කමක් දරන පන්සලක්. මොකද කියනවා නම් මේකේ රෝපණය කරලා තියෙන බෝධීන් වහන්සේ අනුරාධපුරයේ රෝපණය කරලා තියෙන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙවන අංකුර පෙළට අයත් දෙතිස් පළරුක් බෝධීන් වහන්සේ නමක් විදියට තමයි සලකන්නේ. ඒ වගේම තමයි මේ පන්සලේ විහාර මන්දිරය නිර්මාණය කරලා තියෙන්නේ පොළොන්නරුවේ ජේතවනාරාම ආකෘතියෙන් කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි මේකේ වාහල් කඩෙන් ඇතුළත් වෙනකොටම තියෙන හිටිපිළිම වහන්සේ අටලොස් රියනක උසින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ බෙල්ලන්විල රජමහා විහාරය කියලා කියන්නේ ඉතාමත් විචිත්‍ර නිමැවුමක්. ඒ විතරක් නෙමෙයි බෙල්ලන්විල රජමහා විහාරය ඉතාමත් අලංකාර ලෙස නිර්මාණය කරලා තියෙන දේවාල 6කිනුත් සමන්විතයි. ඉතින් අපි පන්සලේ ගන්න හිතා හිටපු වීඩියෝ ටික අරගෙන ඉවරයි. ඊට පස්සේ අපි යන්න කලින් ආයෙමත් පණ්ඩුකව බලන්න ආවා. ඉතින් අපිට පන්සලේදී පළතුරු වගේක් හම්බුණා. අපි එයින් ටිකක් පණ්ඩුකට දීලා ඊට පස්සේ අපි ගියා බෙල්ලන්විල පාර්ක් එකට. ඉතින් මේ පාර්ක් එක පන්සල ගාවම තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේක හරිම ලස්සන. ඒ වගේම තමයි කාම් එන්වයරන්මන්ට් එකක තමයි පිහිටලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ පාර්ක් එකේ අපිට බයිසිකල් පදින්න පුළුවන්. ඒකෙදී එක බයිසිකලයකට එක පැයකට රුපියල් 150ක වගේ ගාස්තුවක් තමයි අය කරන්නේ. ඒ විතරක් නෙවෙයි අපිට අමතර විනාඩි 10ක් ෆ්‍රී හම්බෙනවා.
ඉතින් ඔයාලට මේ පාක් එකට විවිධ වර්ගයේ කුරුල්ලෝ බලන්න, ඒ වගේම තමයි බයිසිකල් පදින්න, බෝට් රවුටින් යන්න වගේම මේ වගේ ෆනී ඇක්ටිවිටීස් කරන්න එන්නත් පුළුවන්. මේකෙදි එකපාරක් try කරන්න රුපියල් 100ක වගේ මුදලක් විතරයි අය කරන්නේ. ඉතින් අපි පාක් එකටත් ඇවිල්ලා අපිට අවශ්‍ය කරන විදිහේ වීඩියෝ ටිකක් අරගත්තා. අපිට ඕන විදිහේ කරන ඔක්කොම වීඩියෝ ටික අරගත්ත නිසා දැන් අපි ආයෙමත් හදන්නේ මෙතනින් ජූස් එකකුත් බීලා ආයෙමත් කැම්පස් එකට යන්න. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙමත් හමු වෙනකම් මම ගිහිල්ලා එන්නම්.